Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සෙල්මි. ඒ වගේම ඔයා තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනාවේ Christmas එකට මම decoration කරන vlog එක. ඉතින් තව ක්‍රිස්මස් වලට දවස් 2-3ක් වගේ තියෙන. ඉතින් අපි මේ වෙද්දි වගේ තමයි හැමපාරම ඩෙකරේෂන් කරන්නේ. ඉතින් අපි බලමු මම කොහොමද මේ පාර ඩෙකරේෂන් කරන්නේ කියලා. එහෙනම් ඉස්සරහට vlog එකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මම ක්‍රිස්මස් ගහ ඩෙකරේෂන් කරන හැටි. ඒ වගේම අපි චූටි ගවලෙනක් හදනවා. ඒක හදන හැටි. එහෙනම් බලාගෙන ඉන්න. ඉතින් මෙතන තමයි මේ පාර මම නත්තල් ගහ සෙට් කරන්න හිතාගෙන ඉන්නේ. ඔන්න මම දැන් නත්තල් ගහ අරගෙන ආවා. ඉතින් මුලින්ම අපි මේකේ කෑලි ටික වෙන් කරගන්න ඕනේ. ඉතින් මේක ගහ සම්පූර්ණයෙන් කොටස් දෙකක්. ඒ වගේම තමයි ගහ සෙට් කරන්න වෙනම ආධාරකයක් තියෙනවා. ඒ ටික මුලින්ම අපි එළියට අරගෙන ඉමු. ඔන්න ඉතින් දැන් මමයි අපේ නංගී කරන්න හදන්නේ මේ ගහ මුලින්ම සෙට් කරගන්න. ඉතින් මේ ගහ අඩි 4-5ක් වගේ, කියන්නේ සාමාන්‍යයෙන් මගේ උසට වගේ තියෙනවා. මට වඩා චුට්ටක් උසයිද මන්ද. කොහොම හරි මගේ උසට වගේ තියෙනවා. ඉතින් මේ අපේ දෙවෙනි නත්තල් ගහ. ඉතින් මේ ගහත් දැන් අවුරුදු 3කට කිට්ටුයි. ඉතින් අපි බලමු ඉස්සරහට අපේ නත්තල් ගස් ආවේ උසේ පිළිවෙලට වගේ. දැන් මේ යන්නේ දෙවෙනියට අපි ගත්ත උස නත්තල් ගහ. ඉතින් ඊළඟට ගන්න ඉන්න නත්තල් ගහ මේකට වඩා උස වෙනවා. මං ආසම දෙයක් තමයි කවදා හරි ගොඩාක් උස ලොකු නත්තල් ගහක් හදන්න. මට ලොකු ආසාවක් තියෙනවා. ඉතින් කවදා හරි මට ඒ වගේ නත්තල් ගහක් හදන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් මම ආසම මාසවල් වලින් එකක් තමයි දෙසැම්බර්. මන් දන්නේ ඔයාලටත් ඒ ෆීලිං එක දැනෙනවද කියලා. දෙසැම්බර් පටන් ගද්දිම වගේ 아무තු සීතලක් එක්ක හරි ලස්සන හැඟීම් ටිකක් හිතට එනවා. ඉතින් ඒක නිසා මං ආසම මාසේ තමයි මෙන්න මේ දෙසැම්බර් මාසේ කියලා කියන්නේ. දැන් මම මේ කරන්න හදන්නේ නත්තල් ගහට ලයිට් වැල් දාන්න. ඉතින් මේ ලයිට් වැල වෙන්දට අපි සාමාන්‍යයෙන් සරසරි වල වෙලා තමයි දාන්නේ. ඉතින් මට හිතුණා මේ පාර අපි සාමාන්‍යයෙන් නත්තල් ගහට දානවනේ අර ලස්සන දිලිසෙන කොළ. අන්න ඒ කොළ වටේට ඔතන්න ලයිට් වැල. ඊට පස්සේ එතකොට අර ලයිට් වැල එහෙම වෙන වෙලා පේන්නේ නැහනේ. අන්න ඒ හින්දා තමයි එහෙම කරන්න හිතුවේ. ඉතින් ඒ වැඩේ ඇත්තටම සාර්ථක වුණා. ලයිට් වැල එහෙම අර කැපිලා පෙනුන්නේ නැහැ. ඔන්න බලන්න මේක සෙට් කරාට පස්සේ දැන් මේ තියෙන්නේ මම ලයිට් වැලත් ඒ කොළත් එක්කම සම්බන්ධ කරලා දාලා තියෙන විදිහ. ඉතින් මෙන්න මේ ලොකු බෝ එක හැදුවේ ගොඩාක් අමාරුවෙන්. මට හිතුණා මේ පාර චුට්ටක් බෝ එකතු කරන්න ඕනේ කියලා. කලින් පාර නම් මම කවදාවත් එහෙම බෝ එකතු කරලා නැහැ. ඉතින් ඔය Pinterest එකෙන් ගත්ත අදහසක් තමයි. ඒකේ නත්තල් ගහ දැකලාම මටත් හිතුණා මේ පාර අපේ නත්තල් ගහටත් බෝ ඩෙකරේෂන් එකක් කරන්න ඕනි කියලා. ඉතින් දැන් මේ නංගී කතා වෙන්නේ කොහොමද අපි බෝ එක සෙට් කරන්නේ කියලා. ඉතින් අපි හිතුවා කොහොමත් අපි ස්ටා එකක් දාන නිසා ස්ටා එකට පල්ලෙහායෙන් බෝ එක සෙට් කරනවා කියලා. මොකද ඕක අපි හදලා තියෙන රිබන් සාමාන්‍යයෙන් ශක්තිමත් අඩු නිසා ඒක වැටෙන්න බලනවා. ඒ හින්දා තමයි අපි ස්ටා එකට පල්ලෙහායෙන් බෝ එක ඇඩ් කරනවා කියලා හිතුවේ. ඉතින් දැන් අපි බෝ එක සෙට් කරගන්න තමයි හදන්නේ. ඉතින් බෝ එක සෙට් කරගත්තට පස්සේ අපි දෙන්න ලෑස්ති වෙන්නේ මේ අපි ආසම වැඩේ. මොකද ඇත්තටම නත්තල් ගහේ ආසම කොටස තමයි ඒක ඩෙකරේෂන් කරන එක. ඒක සෙට් කරන එකවත් අතු දිග හරින එකටත් වඩා ආසම කොටස තමයි චූටි ඩෙකරේෂන් එල්ලන එක. ඉතින් මේ පාර ඔයාලා මගේ කලින් vlog එක බැලුවා නම් මගේ අතින්ම හදපු handmade decoration තියෙනවා. ඇත්තටම ගොඩක්ම තිබ්බේ මම handmade හදපු decoration. මේ පාර ගොඩක්ම මම පොඩ්ඩක් මගේ විදිහට තමයි නත්තල් ගහ හැදුවේ.
ඉතින් ඒක ඇත්තටම ලස්සනට ආවා. අන්තිම වෙනකම් බලන්නකෝ මායි අපේ නංගි කොහොමද මේ නත්තල් ගහ ඩෙකරේෂන් කරන්නේ කියලා. ඔන්න නත්තල් ගහ නම් දැන් හදලා ඉවරයි. ඔයාලට ඒක අන්තිමට පෙන්නන්නම්. දැන් මම මේ අපේ ගවලන සරස ගන්න තමයි හදන්නේ. මුලින්ම ගවලන හොඳට පිරිසිදු කරගත්තා. අර ඉටි කොලේ දාලා තිබ්බ නිසා එහෙම ලොකුවට දූවිලි වැදිලා තිබ්බේ නැහැ. ඉතින් මේ නත්තල් ගහයි ගවලනයි එකම දවසේ වගේ තමයි ගත්තේ. ඒ හින්දා දෙකටම අවුරුදු 3කට කිට්ටුයි. මේ පාර ඉතින් මට පිදුරු හොයාගන්න තිබ්බේ නැති නිසා ආටිෆිෂල් විදිහට තමයි පිදුරු ටික නම් හදාගත්තේ. ඔන්න ඊළඟට හැම පාරම වගේ මේවා පරිස්සමින් අරන් තියනවා ලබන අවුරුදු වලට පාවිච්චි කරන්න. ඉතින් මේ පාරත් ඒ විදිහටම පරිස්සමට තිබ්බා මේ පුංචි පිළිම ටික. ඉතින් ඔන්න දැන් මම මේ පුංචි පිළිම ටික අවශ්‍ය තැන් වලින් තියාගන්න තමයි හදන්නේ. දැන් මම ටික ටික ගවලනත් සරසගෙන ඉවර වෙන්න තමයි ලං වෙන්නේ. ඉතින් අන්තිමටම ඔයාලට නිදහසේ බලන්න පුළුවන් මම ඩෙකරේෂන් කරලා තියෙන විදිහ. ඉතින් ඒ නිසා මම වීඩියෝ එක වොයිස් කරන එක මෙතනින් එහාට නවත්තනවා. ඉතින් හැමදාමත් වගේ කියන්න තියෙන්නේ තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා හැමෝටම සුබ නත්තලක් වෙන්න කියලත් හරිම ආදරයෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝගෙම ජීවිතවලට ලස්සන කාලයක් සතුටින් ඉන්න කාලයක් උදා වෙන්න කොච්චර ප්‍රශ්න තිබ්බත් hina වෙලා ඉන්න පුළුවන් වෙන්න කියලත් හරිම ආදරයෙන් මං ඔයාලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් නත්තල කියන්නේ ආදරය. ඒ ආදරයත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බායි හැමෝටම.